තුෂාරට කවුරුහරි තරහකාරයෙක් නේද? මම දැරියට නෑ සිස්ටර්. තුෂාර කොහෙද ඉන්නේ? මේ ළඟ ඇනෙක්ස් එක කරලා. කන්නේද ඉන්නේ? ලබන මාසේ අම්මයි මල්ලි එනවා කිව්වා. මල්ලිගේ එක්සෑම් නිසා අම්මට එන්න විදිහක් නැහැ. තුෂාරි දන්නවනේ මේ ආයතනයේ විනය ගැන. අපි මේ ආයතනයේ විනය වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙනවා. මේකේ වැඩ කරන අය විනයගරුක වෙන්න ඕනේ. මම දන්නවා තුෂාරි ගැන. පාද මල්කම් මට ඔක්කොම කිව්වා. ඒ වුණාට මට තුෂාරි ගැන නරක ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ මොකද්ද සිස්ටර්? අපිට තුෂාරි ගැන පෙත්සමක් ඇවිල්ලා තියෙනවා. තුෂාරි හොඳ ළමෙක් කියලා අපි දන්නවා. ඒ හින්දා මම මේ පෙත්සම අහකට දානවා. ඒ තුෂාරි ඔයා ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ප්‍රවීන් කියන්නේ කවුද කියලා පාද මල්කම් කියපු නිසා මම තුෂාරිගෙන් අහන්නේ ඒ කවුද කියලා. මට දැන් හිතා ගන්න පුළුවන් සිස්ටර්. කවදාවත් වැරදි වැඩ කරන කෙනෙක් නෙවෙයි සිස්ටර්. Hello. Hello Matya. මොකද? කවුද මේ? නම කිව්වට අඳුරන්න බෑනේ. මොකක්ද වෙන්න ඕනේ? මට බැරිද ඇනෙක්ස් එකක් හොයාගන්න? මම දන්නවා මේ කවුද කතා කරන්නේ කියලා. පළු වැඩ කරන්න එපා මාත්‍යා. ලස්සන නෝන කෙනෙක් ගෙදර තියාගෙන බලු වැඩ කරන්නේ මමද තමුසෙද කියලා දන්නේ නැතිනේ මාක්. මම තව බලු වැඩ කරන්න පටන් ගත්තේ නෑ. තමුසෙ මෙච්චර කාලයක් කරලා තියෙන බලු වැඩ ටික හොඳටම ඇති වෙනවා. ඔබ මගෙන් තුසාරි උදුරාගත්තා. මම මේ පලිය ගන්නවාමයි. ඒක හොඳට මතක තියාගනින්. කවුද කියන්නේ මේ දරුවා ප්‍රවීන්ගෙමයි කියලා? මේ ගැන දන්න මිනිස්සු තවත් මේ රටේ ඉන්නවා. ඔයා හොඳටම දන්නවනේ තුෂාරිගේ මැරුණු ගයන්න. මේ දරුවා තුෂාරිගේ බඩේ ඉන්නේ දීපා ඔයා එහෙ ගියානේ. ඔව් අම්මා. ඒ වුණාට මේ කියන්නේ වෙනම කතාවක්. මං නම් දැන් මේ සේරම එපා වෙලා තියෙන්නේ. ඇයි ප්‍රවීන් මට මෙහෙම කරන්නේ? මට තවත් ප්‍රවීන්ව විශ්වාස කරන්න බෑ. ඔයා මොනවද අපිට කරන්න කියන්නේ? මට ප්‍රවීන්ගෙන් අයින් වෙන්න ඕනේ. අපිට තවත් එකට ජීවත් වෙන්න ඕනේ. මලිති රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන වැඩද කරන්න හදන්නේ? රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් මට වැඩක් නෑ අම්මා. මට ඕනේ මගේ ගෙදර නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. බොරුකාරයෝ වංචාකාරයෝ මට කොහොමදවත් පේන්න බෑ.